ඔන්න ඉතින් සඳුදා කොටසින් බලා ගන්න පුළුවන් ආර්යමන් පින්කිට පොරොන්දු වෙනවා මේ කසාදය කොහොමත් සිද්ධ වෙන්න දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ආර්යමන් බීමතින් ඇවිදන් යනකොට වික්‍රම්ගේ ඇඟේ හැප්පිලා දෙන්න අතර පොඩි බහින් බස් වීමක් ඇති වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා සාරියකින් සැරසුණු අහන කාමරේ ඇතුලේ කණ්ණාඩියක් ඉස්සරහා තමන්ගේ නග ස්වරූපේ දිහා බලාගෙන ඉන්නකොට බරණි එතනට ඇවිල්ලා අහනට කියනවා ඉස්සරහට ඔයාට ලොකු සතුරු කරදර ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා. ඒ වගේම ඔයාට ඔයාගේ පරිගැනීම සම්පූර්ණ කරගන්න දැන් හොඳම කාලේ ඇවිල්ලා තියෙන්නේ කියලා. ඔන්න ඉතින් එතකොටම වික්‍රම්ගෙන් අහනගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා. රෑ 8 වෙනකොට ඔයා මං එවන ලොකේෂන් එකට කාටවත්ම කියන්නේ නැතුව එන්න කියලා. මට ඔයාට දෙන්න සර්ප්‍රයිස් එකක් තියෙනවා කියලා. ඔන්න ඉතින් අහන ලස්සන්ට ඇඳගෙන වික්‍රම් මැසේජ් එකෙන් එවපු ලොකේෂන් එකට යන්න පල්ලෙහාට එනකොටම පර්ණිතුයි බිරිඳයි පල්ලෙහාදී හම්බ වෙලා පර්ණිත් අහනගෙන් අහනවා කොහෙද දුවේ ඔයා යන්නේ කියලා. එතකොට අහන කියනවා ෂොපිනුයි ෆුඩ් මසාජ් එකකටයි ගිහිල්ලා එන්නම් අංකල් කියලා. එතකොට පර්ණිත් කියනවා පම්මි ආන්ටි ඔයාගේ ආසම කෑමක් හදලා තියෙනවා. ඒක කන්න අනිවාර්යයෙන්ම ඔයා ඉන්න ඕනි කියලා. ඔන්න ඉතින් අහනව නවත්තගෙන පර්ණිත් ඇමතිගේ දුවට කියනවා අහන දුවගේ කකුල් දෙක මසාජ් කරන්න කියලා. එතකොට අකමැත්තෙන් වුණත් ඇමතිගේ දුවට අහනගේ කකුල මසාජ් කරන්න සිද්ධ වෙනවා. ඔන්න ඉතින් ඇමතිගේ දුව බැන බැන කකුල් දෙක මසාජ් කරනවා. පර්ණිත් ළගෙන් බේරිලා වික්‍රම් එවපු ලොකේෂන් එකට යන්න ඕන නිසා අහන බරණිට කියනවා අහනගේ මෙස් වාගෙන ගෙදර ඉන්න කියලා. ඊට පස්සේ අහන කහපාට නාගයෙක් වෙලා එතනින් පැනලා යනවා. ඔන්න ඉතින් ලොකේෂන් එකට එන අහනගේ කකුල එකපාරටම පැටලිලා වැටෙන්න යනකොට කවුරු හරි එයාගේ අතින් අල්ලනවා වගේ දැනෙනවා. එතකොට එයා හිතන්නේ වික්‍රම් කියලා. thank you වික්‍රම් කියලා හැරිද්දිම තමයි අහන දකින්නේ ඒ ඉන්නේ වික්‍රම් නෙවෙයි ආර්යමන් කියලා. ඊට පස්සේ අහනවා ඔයා මොකක්ද මෙතන කරන්නේ වික්‍රම් කෝ කියලා. ඔයා දැන් මට කියන්න එපා ඔයා මාව මෙතනට ගෙනාවේ වික්‍රම්ගේ ෆෝන් එකෙන් මැසේජ් එකක් එවලා කියලා. එතකොට ආර්යමන් කියනවා වික්‍රම්ගේ ඇඟේ හැපුණ වෙලාවේ වික්‍රම්ගේ ෆෝන් එක අරගෙන මං තමයි ඔයාට මෙතනට එන්න කියලා මැසේජ් එකක් දැම්මේ කියලා. ආර්යමන් අහනට මාත් එක්ක ඩිනර් ගමු කියලා පැත්තකට ගිහිල්ලා අහනට දෙන්න තිබුණ වයින් වීදුරුවකට මත් වෙන දෙයක් දාලා අහනට නොදැනෙන්න ආර්යමන් ෆෝන් එක පැත්තකින් සෙට් කරලා මේ වෙන හැමදේම වීඩියෝ වෙන්න තමයි දාලා තියෙන්නේ. ආර්යමන් අහනගෙන් අහනවා ඔයා ඇත්තටම වික්‍රම්ට ආදරය කරනවද කියලා. එතකොට අහනා මට වික්‍රම්ව අවශ්‍ය වෙලා තියෙනවා මගේ සතුරන්ට කියලා කියනකොටම ආර්යමන්ගේ මූණ අමුතු වෙලා එතකොටම අහන කතාව වෙනස් කරනවා මගේ තාත්තා කිව්වා මුලින්ම කසාද බැඳලා ඊට පස්සේ ව්‍යාපාර ටික කරගෙන යන්න කියලා. ඊට පස්සේ ආර්යමන් කියනවා ඔයා මගෙන් මොනා හරි දෙයක් හංගනව නේද කියලා. අහන කියනවා මගේ ළඟ ලොකු රහසක් තියෙනවා. ඒක කවුරුත් දන්නේ නැති මං විතරක් දන්න රහසක් කියලා. එතකොට ආර්යමන් කියනවා මොකක්ද ඒ රහස කියලා ඉක්මනට කියන්න කියලා. ඒ කියලා ආර්යමන් ෆෝන් එක රෙකෝඩ් වෙන දිහා පොඩ්ඩක් බලන් ඉන්නවා. හොඳටම මත් වෙලා තමයි දැන් අහන කියවන්නේ. මත් උන අහන කවුරුත් නොදන්න මං විතරක් දන්න රහසක් කිය ඉන්නකොට තමයි එකපාරටම මම නාග කියලා කියන්න හදනකොටම අහනගේ කකුල පැටලලා අහනව පූල් එකට වැටෙන්නේ. පූල් එකට වැටුණු අහන මං ගිලයි මාව බේරගන්න කියලා උදව් ඉල්ලනවා. ඒක දැකපු ආර්යමන් වතුරට පනිනවා. පූල් එකට පැනපු ආර්යමන් අහනව අල්ලගෙන ඔයා මට කියන්නගේ රහස මොකක්ද කියලා අහනකොටම හොඳටම මත් වෙලා ඉන්න අහන දන්නේ නැහැ පූල් එකට වැටුන් නිසා එයාගේ ඇඟේ යට කොටස නාගයෙක් බවට පත් වෙලා කියලා. හැබැයි මේක ආර්යමන් දකින්නේ නැහැ. ආර්යමන් අහනව වතුරෙන් උස්සලා ගන්නකොටම අර ඇඟේ නාග කොටසත් මිනිස් කොටසක් බවට පත් වෙලා. අහනව අරගෙන පැත්තකින් තියපු ආර්යමන් ගිහින් වීඩියෝ ටික රෙකෝඩ් කරපු කැමරාව ඔෆ් කරනවා. අහනට දැන් හොඳටම නිින්ද ගිහිල්ලා තියෙන්නේ. ඔන්න ඉතින් ටික වෙලාවකින් අහනට සිහිය ඇවිල්ලා ඇහැරලා බලනකොටම ආර්යමන් මෙතන නැහැ. අහන කල්පනා කරනවා උනේ මොකක්ද කියලා. ඔන්න එතකොටම අහනගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා. ඇමති හිරෙන් පැනලා යන්න හදන්නේ ජංගිස්තාන් වලට පොලිස් නිලධාරියෙක් ඇමතිව අරන් යන්න හදන්නේ කියලා. ඊළඟට පෙන්වන්නේ පොලිසිය සිතුවීමක්. අර ඇමතිට හිතවත් හිටපු පොලිස් නිලධාරියාගේ බිරිඳ පොලිසියට ඇවිල්ලා පොලිස් නිලධාරියාට කියනවා මං ඔයාට සොරි කියන්න ආවේ. පොඩ්ඩක් එළියට යමු කියලා. හැබැයි ඩියුටි ඉන්න නිසා පොලිස් නිලධාරියා එළියට යන්න කැමති වෙන්නේ නැහැ. හැබැයි බිරිඳ මායම් දාලා කොහොම හරි පොලිස් නිලධාරියව පොලිසියෙන් එළියට අරගෙන යනවා. ඔන්න ඉතින් ඊට පස්සේ එළියට ගිහිල්ලා ආපහු පොලිස් නිලධාරියා පොලිසිය ඇතුළට එන දර්ශනයක් අපිට පෙන්නනවා.
රෑ වැඩ කර කර හිටපු පොලිසිය අනි නිලධාරීන් හැමෝම එක එක වැඩවලට එළියට යවලා මේ පොලිස් නිලධාරියා කාටවත් නොදැනෙන්න ඇමතිතුමාව කූඩුවෙන් එළියට අරගෙන ජීප් එකේ දාගෙන යනවා. පොලිස් නිලධාරියාත් එක්ක ජීප් එකේ යනකොට ඇමති හරි සතුටින් කයිවාරු ගගහ යන්නේ එක කෝල් එකෙන් මම නිදහස් වුණා. මම දැන් චංකිස්තාන් වලට ගිහිල්ලා නිදහසේ ඉන්නවා කියලා. එතකොටම පොලිස් නිලධාරියා අහනවා ඔයාට නාගමාණික්කය ඕනේ මොකටද කියලා. ඇමති කියනවා උඹට මොකටද ඒවා? උඹ කටවහන් වාහනේ ඩ්‍රයිව් කරපන් කියලා. ඉතින් චංකිස්තාන් වලට යන ඇමතිතුමාට ඊළඟට මොකක් සිද්ධ වේද? ඊළඟ කොටසින් හෙට හමු වෙමු.